ඉදිරි පැය 48 ඇතුළත ත්‍රස්ත ග්‍රහණයේ සිටින අහිංසක සිවිල් වැසියන්ට තමන් කැමති ආරක්ෂිත ස්ථානයකට යාමට සම්පූර්ණ නිදහස වහාම ලබා දෙන්නේයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා LTTE සංවිධානයට නියෝග කරයි. රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණෙන සියලුම ජනතාවගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කිරීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කර සිටී. වත්මන් රජයේ බලයට පත් වූ දින සිට සියලු ජනතාවගේම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට උපරිමයෙන් කටයුතු කර තිබේ. උතුරු නැගෙනහිර ජනතාවට නිදහසේ ජීවත් වීමේ වාතාවරණයක් උදා කිරීමට රජය කටයුතු කළේය. දකුණේ ජනතාවට මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවටද ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල කටයුතු කිරීමේ අවස්ථාව ඇති කිරීමට රජයට හැකි විය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් යටතේ රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමටද රජයට හැකියාව ලැබින. සමස්ත ජනතාවම අපේක්ෂාවෙන් සිටින සාමකාමී දේශයක් බිහි කිරීම මෙන්ම රජයේ ඉලක්කයන් සපුරමින් ත්‍රස්තවාදයේ පරාජය කිරීමට විරෝධාර රණවිරුවෝ සමත්ව සිටිති. ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුම්වලදී සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටද ආරක්ෂක හමුදාවන් උපරිමයෙන්ම ක්‍රියා කර තිබේ. LTTE සංවිධානයේ ඊළාම් සිහිනය පරාජය කිරීමට විරෝධාර හමුදාවන්ට හැකියවීම තුළින් අයිතීන් රැකගනිමින් උතුරේ ජනතාවට නිදහසේ ජීවත් වීමට හැකි සුබවාදී වාතාවරණයක් උදාවන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කර සිටී.